අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් කාන්තාවන්ට තියෙන සාපල්‍යතාවයේදී විශේෂයෙන් බලපාන ගර්භාෂය ගෙඩි. ඒ කියන්නේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි. මේ දැන් මේ ඇත්තටම ගර්භාෂයේ ආශ්‍රිත මේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි වලින් ඒක බබෙක් හැදෙන්න අහිතක ලෙස බලපානවද කියලා ගොඩක් කාන්තාවන් මැස්විල් නගනවා. ඒත් අපි දන්නවා ෆයිබ්‍රොයිඩ් කියන්නේ මේ තියෙන්නේ ගර්භාෂයක ආකෘතියක්. ෆයිබ්‍රොයිඩ් කියන්නේ මේ ගර්භාෂ බිත්තියේ ඇතුලේ ගර්භාෂයේ මස් පිඩු වල තියෙන සෛලම වඩා වේගෙන් ගුණනය වෙලා හැදෙන ගෙඩිය. එතකොට ඒ ගෙඩි තියෙන සංඛ්‍යාව තියෙන ස්ථානය සහ ඒකේ සයිස් එක අනුව ගොඩක් කලාවට ඒක සාපල්‍යතාවට අහිතකර ලෙස බලපාන්න පුළුවන් බබෙක් හදන්න. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් ශුක්‍රාණු ගොඩක් අය යෝනි මාර්ගයෙන් දිගෙන් ගිහිල්ලා ගර්භාෂයට ඇතුළේ ගර්භාෂයේ කුහර දිගේ ගිහිල්ලා පැලුවේ පෙනන්නට ඇතුළේ පැලුවේ පෙනන්නේ කෙරවලට ගිහින් තමයි ඩිම්බත් එක සයි වෙන්නේ. එතකොට මේ යම්කිසි ෆයිබ්‍රොයිඩ් එකක් මේ ගැප් ගල ආශ්‍රිතව ඒ කියන්නේ ශුක්‍රාණු යෝනි මාර්ගයෙන් ඉඳලා ගර්භාෂයට ඇතුල් වෙන ස්ථානයේ තිබුණොත් එහෙම ශුක්‍රාණු ඇතුල් වීම අවහිර කළා බබෙක් හැදෙන එක ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ වගේම මේ ගර්භාෂයේ කුහරය තුල ඒ බිත්තියේ යම්කිසි ෆයිබ්‍රොයිඩ් තිබුණොත් එහෙම යම්කිසි කල්ලයක් ඇවිල්ලා ඒ බිත්තිය ඇවිල්ලා තමයි බබා හැදෙන්නේ. ඒතර මේ බබා ඇලෙන්නේ නැතුව බබා ගබ්සා වීමේ ප්‍රවණතාවයකුත් තියෙනවා. ඒ වගේම අපි දන්නවා මේ ගර්භාෂයේ සහ පැලුවේ පිනාල එකතු වෙන තැන පොඩි සිදුරක් තුනේ සිදුර හරහා තමයි ගර්භාෂයට ආපු ශුක්‍රාණු පැලුවේ පිනාලේ කෙලවරට යන්නේ. එතකොට මෙම සිදුරු අවහිර වුණොත් එහෙම පැලුවේ පිනාලට ඇතුල් වෙන තැන සිදුරු අවහිර වුණොත් ඒ ආශ්‍රිතව ෆයිබ්‍රොයිඩ් තිබිලා ඒක බ්ලොක් වුණොත් ගොඩක් කලාවට අපිට බබෙක් හැදෙන්නේ නැහැ. මොකද ශුක්‍රාණුව පැලුවේ පිනාලට ඇතුල් වෙන්නේ නැති නිසා. ඒ වගේම අපි දන්නවා යම්කිසි විදිහට මේ ගර්භාෂය තුල මස් පිඩු වලම ගර්භාෂයේ බිත්තියේම යම්කිසි ෆයිබ්‍රොයිඩ් තිබුණොත් එහෙම යම්කිසි කල්ලයක් වර්ධනය වෙනකොට ඒ කල්ලයට පෝෂණය පිළිබඳ යම්කිසි තරංකාරීත්වයකට ලක් වෙනවා. මොකද පෝෂණ උණුතාවක් ඇති වෙන්න පුළුවන් මේ ෆයිබ්‍රොයිඩ් ගෙඩිත් බබත් එක්කම ලොකු වෙන හින්දා. එතකොට කල්ලේ වර්ධනය වෙනට වඩා වේගයෙන් මේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි ලොකු වෙන හින්දා පෝෂණ උණුතාව ඇති වෙලා බබා ගබ්සා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම උදරයේ අඩුවීමක් වගේ හිමොග්ලොබින් මට්ටම අඩුවීම වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා ගර්භාෂයේ මතු පිට ෆයිබ්‍රොයිඩ් තිබුණොත් එහෙම අපි ගොඩක් කාට අපි බඩ බලනකොට සාමාන්‍යයෙන් බඩ ගොඩක් වෙලාවට නියම සතිකාට වඩා ගොඩක් ලොකුයි. ඒතකොට අපිට නිතරම ස්කෑන් කළා තමයි බබාගේ සයිස් එක ගණනය කරන්න වෙන්නේ. මොකද අපිට බඩේ ප්‍රමාණයෙන් හරියටම කියන්න බෑ බබාගේ සයිස් එක. එතකොට බබාගේ වර්ධනය අඩුවීම, බබා ගබ්සා වීම, ඒතකොට ශුක්‍රාණු ඇතුළට ඇවිල්ලා ඇතුළට එන එක බ්ලොක් කරලා බබෙක් හැදෙන එක වළක් වෙනවා වගේ විවිධාකාර සංකූලතා ඇති වෙන බව. නමුත් මේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි කියන්නේ බොහොම අහිංසක ගෙඩි. නමුත් අහිංසක ගෙඩි වුණාට ඒක සාපල්‍යතාවට ඍජුවම බලපෑම ඇති කරන්න පුළුවන්. එතකොට ඊළඟ ගැටලුව තමයි මව්වරු වහන්නේ දැන් මේ කාන්තාවන්ගේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි තියාගෙන ගර්භණී වෙන්න පුළුවන්. එතකොට ඇත්තට මේ ෆයිබ්‍රොයිඩ් තියෙන තැන ඒ වගේ ෆයිබ්‍රොයිඩ් වල සයිස් එක ඒ වගේ සහ ඒ ෆයිබ්‍රොයිඩ් සංඛ්‍යාව මත රඳා පවතිනවා Tamanට ඒක ඔපරේෂන් කරන්න ඕනද නැද්ද කියලා. මොකද ඇත්තටම මේක ගැප් ගලාශිතව හෝ පැලුවේ පිනාල ආරම්භන ස්ථානවල හෝ ගර්භාෂය කුහරය තුල තියෙනවා නම් ගොඩක් වෙලාවට ශල්‍ය කර්මයට ලක් වෙලා ෆයිබ්‍රොයිඩ් ටික අයින් කරාට පස්සේ ගර්භණී වෙන එක හොඳයි. මොකද ගර්භණී වුණාට පස්සේ බබා බඩ ඇතුලේ ඉඳෙද්දි කියන්නේ ගර්භාෂය තුල සිටියේදී අපිට මේවා ශල්‍ය කර්මයට ලක් කරලා අයින් කරන්න බෑ. මොකද ඒක අනතුරුදායකයි. ඒකට අපි නිතරම කල්පනා කරන්න ඕනේ යම්කිසි මාවක් ගර්භණී වෙන්න බලාපොරොත්තු වෙන නම් ඇයට ෆයිබ්‍රොයිඩ් තියෙන නම් අනිවාර්යයෙන් වෛද්‍යවරු ලවා ස්කෑන් කරලා හරියටම මේ ෆයිබ්‍රොයිඩ් ටික කලින් අයින් කරනවද නැද්ද කියලා තීරණයකට එන්න ඕනේ. මොකද ගර්භණී වුණාට පස්සේ එහෙම ෆයිබ්‍රොයිඩ් ඉවත් කිරීමේ හැකියාව නැහැ ගර්භණී කාලය තුල. එහෙමනම් තමන් ගර්භණී වෙලා බබා ප්‍රසූත කරලා පස්සේ පසු කාලයේ තමයි ඒක ඔපරේෂන් කරලා අයින් කරන්න. එතකොට ඔබ නිතරම තමන්ට ෆයිබ්‍රොයිඩ් තියෙනම් ඒ ෆයිබ්‍රොයිඩ් තියෙන ස්ථානය, ෆයිබ්‍රොයිඩ් සංඛ්‍යාව, ඒවැ ප්‍රමාණය පිළිබඳ නිවැරදි අවබෝධයක් වෛද්‍යවරයා ලවා දැනගෙන සිටින එක ඉතා වැදගත් වෙනවා. මොකද ඒක අනුව තමයි තීරණය වෙන්නේ තමන්ට සාපල්‍යතාවයේ ප්‍රශ්නෙන් ජය ගන්න පුළුවන්. ඒ වගේම දරුවෙක් නිරෝගීව ප්‍රසූත කරන්න පුළුවන් දෙක සියලු ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන්නේ ඒක නිවැරදිව දැනගෙන හරියට අවබෝධ කරගත්තොත් තමයි. ස්තුතියි.